ගොඩක් දෙන්න තියෙන ප්‍රශ්නේ. මගුලේ ප්‍රශ්නේ. ඇයි බම්බල මේ අහන්නේ? රෙද්ද. සෙකන්ඩ් චෙක් කරනකොට ඔක ලොක්කුවට තිබ්බා. ඒකෙන් සර්ට උත්තර දෙන්න බෑනේ උඹ ගැන. දැන් කාලේ ඇතිද? 1. අපි කොහොමද යකෝ දන්නේ? රෙද්ද. 2. මං ගියපු ක්ලාස් වල ඒ කියන්නේ මං ක්ලාස් පටන් ගත්ත දවසේ නෑ ඔක අහනවා. ඒ දැන් පටන් ගත්තනේ. ඒ දවසේ තන දැන් අවුරුදු දෙකමාරක් තියලා දෙකමාරක් නෙවෙයි දැන් දෙකමාරක් තියලා පුළුවන් කියලා හිතෙනවනේ. මේ ඒ දවස්වල අහන්නේ එක ක්ලාස් එකකින් පුළුවන් වේද අනම්මන ඒක තමයි අහන්නේ. දැන් ඊට පස්සේ දැන් එළවලු වලට අවුරුද්දක් විතර දැන් එතකන් වැඩ කරලා නෑ. එළවලු අවුරුද්දක් විතර තියලා ඒ තමයි මේ සෙමි කාලේ ඇති වෙයි දැන් ගොඩ දාගන්න. දැන් ඒතකොට ෂුවර් නෑ. මුට ෂුවර් නෑ මුට මූව ෂුවර් නෑ. ඊට පස්සේ දැන් මේ සෙකන්ඩ් චෙක් කරනකොට ඔක ලොක්කුවට තිබ්බා. මේ සෙකන්ඩ් චෙක් දැන් පටන් ගත්ත දවසේ දැන් මේ සෙකන්ඩ් චෙක් පටන් ගත්තා විතරයි නේද? රිවිෂන් වල එහෙම දැන් මේ යාන්ත්‍රික විද්‍යාව කියන්නේ ෆිසික්ස් වලින් අපි පැත්තෙන් ගමු. තව මේ යාන්ත්‍රික විද්‍යාව යනවා විතරයි. සර් මේ ඉතුරු මාස ටික ඇති වෙයිද මට මේ 3කට යන්න. මෙහෙමයි මට මේ රිසල්ට් එක තිබ්බේ. මොකද බා වෙලා තියෙන්නේ? ඔබට උඹ ගැන විශ්වාසයක් නැද්ද? මොනම් මගුලකට ඒක අහනවත් දන්නේ නැහැ. ඒකෙන් සර්ට උත්තර දෙන්න බෑනේ උඹ ගැන. සර් එක එක විදිහේ උත්තර දෙනවා. ඒ කියන්නේ සමහර සර්ලා ප්ලෑන් එකක් කියනවා, සමහර සර්ලා මේ විදිහට වැඩ කරන්න කියනවා. කන්සිස්ටන්සි තමයි උත්තරේ. ඔයාලට කන්සිස්ටන්සි වැඩ කරන්න පුළුවන් නම් වැඩේ ගොඩ. ගොඩක් උන්ට නැත්තෙත් ඒක කරන්න බෑනේ කොහොමද මේ එපා වෙනවනේ සබ්ජෙක්ට්. පර්සනලි මම දන්නවා ඒ කන්සිස්ටන්සි කියන මගුල මේන්ටේන් කරන්න හරි අමාරුයි. මම හෙන්න try එකක් දුන්නා එක ඒවා try කරා මම තරම් try කරලා නැති වෙද්දි ඒ කියන්නේ මම මගුලේ දේවල් try කරන්නේ. ඉතින් කියන්න දෙන්නේ ඔයාගේ මීටරේ අඳුර ගන්න. මීටරේට ගැලපෙන මීටරේටත් වඩා ඔයාගේ කැපැසිටි එක තේරුම් ගන්න. ඔයාට මැරෙන්න පුළුවන් නම් අයිලන්ඩ් ෆස්ට් හරි උනේ හැකි. අය බය වෙන්න දෙයක් නැහැ. නිකන් බොරු මේ සුරංගනා කතාව ඕනේ නැහනේ. දැන් මේ ඔයා මේක කවදා බලනවා වුණත් එදා ඉඳන් විභාගෙට දවස් කීයක් තිබ්බා මේක කොට දාන්න පුළුවන්. හරිද? විභාගේ ළඟ වෙදී සමහරු මේ අඩු කරගන්නවනේ. දැන් අර මුල් හරේ ඉංජිනේරින්ග් යන්න තිබ්බනම් මේවා ඉංජිනේරින් අනිවාර්යෙන් යන සින්න ඉන්නවා. දැන් අර වැඩ කරලා නැහනේ. ඊට පස්සේ එන්න අඩු කරනවා මේ රිසල්ට් එක. මේ ඒකත් තිබිලා B2ක් තිබ්බොත් ඇති. ඊට පස්සේ තව යනවා B3ක්වත් තිබ්බොත් ඇති. ඊට පස්සේ දැන් ලකුණු නැහැනේ ක්ලාස් වල තියෙන්නේම 30 ගණන්, එන්නේම 20 ගණන් අනම්මනම් ආය 40 බොහොම අමාරුවෙන් 50ක් ගන්නෙ 60 ලං කරන්නේ බොහොම අමාරුවෙන්. ඊට පස්සේ මේ රිසල්ට් අඩු කරගන්නවා මේ C3ක් තිබ්බත් ඇති. කොහොමද පාස් වුණා නම් ඇති. අපේ ෆස්ට් ටයිම් අපේ යාළුවාවනේ මේ කොහමරි මේ පාස් වුණොත් ඇති බං මේ පොඩි ෂේප් එකක් දාලා දීපන් කියලා. උන්ට සමහරුන්ට පේපර් එකම දුන්නා ලියන්නේ. ඒ කියන්නේ දැන් ආයි කොපි කිරීම සම්බන්ධව එක්ස්පර්ට් නේ අපි. කොපි කිරීම නෙමෙයි කොපි දීම. ආයි කියීම පේපර් එක දෙනවා ලියපි කියලා. ඌ ඒ ලියන්නේ සමහර අඩුව ඇති බං මේ. එස් යන්නේ බං මේ ඇති උන්නේ කියලා. දෙන්න හිතනවා කන පැලෙන්න. රෙද්ද. යකෝ අපේ මගුලට දාන්නේ. සික්. සෙකන්ඩ් සයිත් එහෙම මං හිතේ සෙකන්ඩ් සයි නැතේ සෙකන්ඩ් සයි හැබැයි අපි ෆස්ට් සයි ලියන්නේ සෙකන්ඩ් සයි එහෙම අඩු මල්ලි කියපන් ඈ. යකෝ උන් සෙකන්ඩ් සයි බං රෙද්ද. හරි දැන් උඹලා ප්‍රශ්නේනේ. ඕකට උත්තරේ දෙන්න තියෙන්නේ consistency is the key. තේරුණා? එදිනදා වැඩ එදිනදා කිරීම. ඔයාගේ මීටරේ දන්නේ දැන් ඉතින් ඔයා දැන් අවුරුද්ද මේ ෆස්ට් සයි වුණා දැන් ඔයා අවුරුද්දක් විතර වැඩ කරලා තියෙන්නේ. ඒතර ඔයාට තේරෙනවා දැන් ඔයා කොහොමද ඔයාට එක දිගට වැඩ කර හැකිද? එක දිගට වැඩ ගන්න බැයිද? නැත්නම් ඔයාට ප්ලෑන් එකක් කරන්න වැඩ කර හැකිද? මම ඔයාට තේරෙන්නේ නැදිනේ. මුළු සයි එකේම ලව් කරපු නම් අනේ මට තේරෙන්නේ නැහැ. අනේ මම ලව් කරලා නැහැ නේ. උන්ට මොනවද කියන්නේ? උනුත් ඉතින් දන්නවනේ මුළු ලව් කර කර ෂෙඩියුල් එකට වැඩ ගන්න ඇතිනේ. මොනවද කරේ? මූ පොත ලියලා නැද්ද? anyways
උන්ට මම වෙන වීඩියෝ කියන උන් මේකට ඇදලා ගත්තොත් එහෙම වීඩියෝ දිග්ගැසෙනවා. කියන්න තියෙන්නේ ඔයාගේ මීටරේ ගැනව දන්නවදනේ. මීටරේ නෙමෙයි. ඒ වචනේ අතලා දාන්නෝ. ඒ වචනේ වැදගත් වෙන්නේ ඊට පස්සේ. ඔයාගේ මේ රුටින් එක ගැන දන්නවදනේ. ඔයාට මට නම් සාමාන්‍යයෙන් පර්සනලි ෂෙඩියුල් එකකට වැඩ කරපුවම වැඩ වෙනවා අඩුයි. ඒ කියන්නේ දැන් හරියට මට හමාරේ ඉඳන් 9 වෙනකම් මේ වැඩේ කරන්නේ. 9 ඉඳන් 10 වෙනකම් මේ වැඩේ කරන්නේ. එතනින් එහා පැත්තේ බ්‍රේක් එක. එතනින් එහා පැත්තේ මේව. එහෙම කරොත් නම් අමාරුයි. ක්ලාස් බැලිල්ල එහෙම කරගෙන ගියා මම. ඒ කියන්නේ හරියටම ඔන්ලයින් ක්ලාස් එක ඔන්ලයින් වෙලාවට ඒ වෙලාවට බලනවා කියලා. ඒක හොඳයි. අනික් වැඩ කිරීම සම්බන්ධව ඒක මට ගැලපෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔයාගේ එක අඳුර ගන්න ඕනේ එක එක ඒවා try කරලා. දැන් සර්ලා කියන්න පුළුවන් මේමයි කොලේක ලියලා මේ ටික ඔක්කොම කරන්න. ඒතකොට තමයි ගැම්ම අනම්මන හරියක් දාන්න ඕනේ අනම්මන. බට් ඔයාව අඳුර ගන්න. ඒක සර්ට ගැලපෙන විදියනේ. සර් කියන විදිය ඔයාට ගැලපෙනවා නම් පට්ට ඒ ක්ලාස් එකට යන්න. ඔයා අනිවාර්යෙන්. මොකද සර් උගන්වන්නේ ඔයාගේ මට්ටමේ ළමයට. ඒ කියන්නේ සර් දන්නවා ඔයාගේ මට්ටම. ඉතින් සර් උගන්වන්නේ ඔයාගේ මට්ටමට. ඔයාට ඒ ක්ලාස් එක ගැලපෙනවා. අනික් උන්ට ක්ලාස් එක ගැලපෙනවා එහෙම නෙමෙයි ඉතින් මං කියන්නේ. තේරෙන්නේ නැද්ද? මේ දැන් මීටරේ ඔන්න ඔතෙන්ද මීටරේ කියන්නේ දැන් මීටරේ කියන එක මොකද්ද කියලා හිතනවනේ කට්ටිය. මීටරේ කියන්නේ වහා අවබෝධ වීම සම්බන්ධ මිනුමක් කියලා කියන්නත් පුළුවන්. දැන් සමහරු ඉන්න අපි යාළුවෝ සර් වචනේ දෙක දාද්දි මූ දන්නවා මොකටද දෙන්න හදන්නේ කියලා. මේකට තමයි එන්න හදන්නේ කියලා. හැබැයි අනික් උන්ට තේරෙන්න තමයි සර් දෙපාරක් තුන් පාරක් කියන්නේ. ඒ තේරෙලා ඇතිනේ. මම මේ විශේෂයෙන් කියන්න ඕනේ නම් වශයෙන්. සර් දෙපාරක් තුන් පාරක් කියනවා සමහරුන්ට එපා වෙනවා ඒක. මේ මීටරේ අඳුර ගන්න. ඔයාලට වහා අවබෝධ වෙනවා නම් මීටරේ පොඩ්ඩක් හොඳයි. වහා අවබෝධ වීමට අමතරව තව එකක් තියෙනවා මේ කොහොමද ඒක කියන්නේ? ඉක්මනට මතක හිටීම. ඒකත් මීටරේට අදාළ දෙයක්. ඒ කියන්නේ අපේ සමහරුන් හිටියා එක පාරයි කියන්නේ උන් අය උගන්නයි බෝඩ් එක මේ කියන්නේ. බෝඩ් එක පාරයි දැක්කේ. මැකුවා කියන්නකෝ ලියන්න පුළුවන්. ඒ ගානට මීටරේ තිබ්බේ උන් හිටියා. එව්වා ඉතින් උන්ව හදලා තින්න මේ ඉංජිනේරිං ශාස්ත්‍රය ඉහළට යන්නනේ. උන්ව ප්‍රශ්නයක් කරගන්න බෑ උන් අතල්ලා දාන්න. ඒ කියන්නේ උන් තරඟේ නැති උන්. උන් කොහමද තරඟේ උඩ ලිස්ට් වල ඉන්නේ උන්නේ. උන්ව තරඟෙට ඇතුළත් කරගන්න එපා. උන් දැකලා බය වෙන්න දඟලන්න දෙපා. උන් මීටරේ අඩුයිනේ. මීටරේ අඩුයි නම් මෝටරේ දාන්න ඕනේ. එතනයි කේස් එක තියෙන්නේ. වැඩ කරන්න ඕනේ යක්කු වගේ. දැන් ඔයාට අද ඉඳන් විභාගය කොච්චර දවස් තියෙනවද? A level උනත් එකයි O level උනත් එකයි. හරිද? දැන් O level උනත් ප්‍රශ්නයක් නැහැනේ. විභාගය දවස් කීයද? විභාගය දවස් මෙච්චර අනම්මනම් කමෙන්ට් කරන් යන්න එපා. අපිවත් දන්නේ නැහැ පුළුවන් වේද කියලා. හරිද? ඔයා ගැන ෂුවර් කරන්න. අනිවාර්යෙන් පොඩි ටාගට් එක පොඩි කරගන්න එපා. ලොකු ටාගට් එකක් තියාගන්න. ඒකට යන්න බැරිනොත් පල්ලා ඊට වඩා හොඳ ටාගට් එකක් හරි නවතී. ටාගට් එක පුංචි කරගන්න එපා. මේ කාලේ වැඩිත් එක්ක. විභාගයට මාස 2ක් විතර තියලා කට උඩ තියලා බැස්සොත් එහෙම කණ්ඩවත් වෙන්නේ නැහැ. දැම්ම බැස්සොත් දුක අඩුයි. කොහොමත් ඔයාට යම් දවසක හිතුනොත් මේක අනිවාර්යෙන් මේ පාරෙන් ඉවරයක් කරලා දානවාමයි කියලා එදා ඉඳන් විභාගයට දවස් කීයක් තිබ්බත් ගොඩ දැම්ම හැකි. ආයේ විභාගෙ මොකද්ද කියලා නෑ. O levelද A levelද උනේ. දිස්ත්‍රික් රෑන්ක් කරන්න easy. ඕන එකට පුළුවන්. ඒ කියන්නේ මීටරේ අඩුයි නම් මෝටරේ දැම්මොත් අනිවාර්යෙන් පුළුවන්. මීටරේ මෝටරේ කම්බිනේෂන් එකක්. ඒ කියන්නේ මීටරේ වැඩි එක අනිවාර්යෙන් ගමනක් යනවා. එහෙම එකක් නෑ. ඌ මීටරේ මෝටරේ අසුරන විදිහ අනුව තමයි පුද්ගලයාගේ ගමන තීරණය වෙන්නේ. ඔයාට මීටරේ අඩුයි නම් ඔයා මෝටරේ දීපුවම බැලන්ස් වෙනවා. ඒ කියන්නේ අර ටෝටල් එකනේ බලන්නේ අපි. ඒක තේරෙනවනේ. ටෝටල් එකෙන් තමයි ගමන තීරණය වෙන්නේ. දැන් කියන්න එපා මට මොලේ අඩුයිනේ අරකයි මේකයි කිය. යකෝ ඉතින් මටත් මොලේ අඩුයිනේ. අපිට ඔය ක්ලාස් වල සමහර සර්ලා මොනවද කියන්නේ කියලාත් අපිට තේරුන්නේ නැහැ. කියන්නේ සර් මේ කියනවා දෙතුන් පාර. මොකද්ද මේ කියන්නේ කියලා තේරෙන්නේ නැහැ. කියන්නේ සර්ට පැහැදිලි කිරීමේ හැකියාව අඩු සර්ලා ඉන්නවා.
ඒ කියන්නේ ඩයල් වලට උගන්වන්නේ. අර මං කිව්වේ මීටරේ වැඩි උන්ට උගන්වන සර්ලා කියලා. ඒ සර්ලා සමහර මේ කෙනෙක්ගේ තේරෙන්නේ නැත වෙනසකින් ගිහින් try කරලා බලන්න ඊට වඩා ලේසි වෙන්න පුළුවන්. ඒක තමයි ඉතින්. හරිද? අනම්මනම් දවස් කීයක් තියෙනවද අරම්මනම් මේ යකා වගේ වැඩ කරන්න ඕනේ. සහ non stop වැඩ කරන් යන්න. easy ගොඩ දැම්ම හැකි. පරක්කම බාහු ගැම්ම ගනින් දඹදන යුගයේ අවෝ ගනින් හුද්දෝ වලගම්බා ගැම්මෑඟට අපි රාවණත් පරපුරේ පුත්තෝ එච්චරයි. ජය වේවා.